වෙල්කම් ටු ටෙක් වී සබ්. ඉතින් අදත් අපි අලුත්ම වීඩියෝ එකක් තමයි අරන් ගලා තියෙන්නේ ඊමනි සම්බන්ධව. ඔයාලා හැමෝම දන්න සයිට් එකක් ගැන තමයි අද අපි වීඩියෝ එක අරන් ගලා තියෙන්නේ. Fiverr කියන සයිට් එක ගැන. මේක ගොඩක් ප්‍රසිද්ධ ෆ්‍රීලාන්සින් සයිට් එකක්. ඉතින් මේක ගැන අලුත්ම වීඩියෝ එකක් තමයි මම අද අරන් ගලා තියෙන්නේ. ඒ කියන්නේ Fiverr එකේ 2025 අප්ඩේට් වුණ අලුත්ම ජොබ් ටික. ඒ කියන්නේ අපි ලේසියෙන් කරන්න පුළුවන් ජොබ් ටිකක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඒ වගේම අනිවාර්යෙන් කියන්න ඕනේ මේ ජොබ් කරන්න ඔයාලට ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මූලික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේවා ඔක්කොම AI jobs. ඉතින් 2025ට අලුතෙන්ම Fiverr එකට උන අප්ඩේට් එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. එහෙනම් වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට. ඊට කලින් කියන්න ඕනේ දැන්ම අපිව subscribe කරලා අපේ channel එකට එකතු වෙන්න කියලා. ඉතින් එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. හොඳයි එහෙනම් මේ විදිහට මම Fiverr එකට log වෙලාම තමයි ඉන්නේ. Fiverr account එක හදාගන්න ඉතින් හැමෝම දන්නවනේ. නැත්තම් මම ඊළඟ වීඩියෝ එකෙන් ඒකත් කියලා දෙන්නම්. හොඳයි එහෙනම් අපි දැන් බලමු මොනවද මේ අලුත් AI jobs කියලා. මෙතන graphic and designing කියන එකේ තියෙනවා AI avatar designing කියලා. මේක 2025ට අලුතෙන්ම ආපු job එකක්. ඉතින් මේක AI වලින් තමයි කරන්න තියෙන්නේ. ඒ වගේම visual designing වල තියෙනවා AI image editing. ඒ වගේම lightning designing. ඔය වගේ දෙකක් තුනක් තියෙනවා. ඒ වගේම මෙතන programming and tech කියන එක තියෙනවා. AI website and software, AI mobile apps, AI technology. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි බලමු තව මොනවාද අලුතෙන් වෙලා තියෙන jobs කියලා. හරි යටත් තියෙන gameplay experience and feedback. ඒ වගේම machine learning. ඔය වගේ AI සම්බන්ධව use කරලා කරන්න පුළුවන් ගොඩක් දේවල් මේකේ තියෙනවා. digital marketing එකේ තියෙනවා අලුතෙන් ඇවිල්ලා social commerce කියලා. ඒ වගේම video and animation එකේ තියෙනවා UGC videos, video art. ඔය වගේ ගොඩක් jobs වලට තියෙනවා. මම මේ වීඩියෝ එකෙන් කතා කරේ AI jobs ගැන. මේ text animation කියන එකත් හොඳ කැටගරි එකක්. මේක ඔයාලට CapCut එකෙන් පුළුවන්. ඒ වගේම film වලගෙන ලේසියෙන්ම කරගන්න පුළුවන්. මෙතනත් තියෙනවා අලුතෙන්ම වෙලා job 4-5ක්. හොඳයි මෙතන තියෙනවා AI service කියලා වෙනම AI වලින්ම ඇවිල්ලා තියෙන ටික. මම කලිනුත් කතා කරේ ටික ඉස්සෙල්ලාම custom writing prompts. ඒකත් අලුත්ම ජොබ් එකක්. AI content එකට තමයි ඒකත් තියෙන්නේ. ඉතින් මේ AI වලින් වැඩක් ගන්න ඔයාලා හිතන් ඉන්නවා නම් ගොඩක් හොඳයි මේ Fiverr එකෙන් 2025 මොකද මේ අලුතෙන්ම ආපු jobs නිසා මේවා කරන ගොඩක් කට්ටිය තාම අඩුයි. ඒක නිසා ඔයාලට එකම එකක් මැත්තේ නැහිලා ඉන්න නැතුව AI පොඩ්ඩක් use කරලා පොඩ්ඩක් අලුත් විදිහට හිතලා ලොකු ගේමක් ගහ ගන්න පුළුවන් මේ වගේ දෙයකින්. ඉතින් අපි එකක් බලමු සිලෙක්ට් කරලා graphic and design. graphic design හැමෝම කරනවා. අපි ඒක නිසා බලමු AI image editing කියන එක සිලෙක්ට් කරලා. ඔයාලට පේනවා ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. මේ වගේ ratings තියෙන කට්ටියත් ගොඩක් ඉන්නවා. පේනවා ඉතින් අපි එකක් සිලෙක්ට් කරලා බලමු. හොඳයි. ඔයාලට පේනවා ඉතින් මෙතන මෙයාට පේනවා මෙතන AI වලින් edit කරලා තියෙන්නේ. enhance කරලා තමයි මේ image එක තියෙන්නේ. වෙනද $15 තමයි මෙයාගේ packages පටන් ගන්න. ඉතින් මේවා AI වලින් edit කරපු images ඔක්කොම. ඔයාලට AI වලින් images edit කරද්දි මහන්සි වෙන්න දෙයක් නැහැ නේ. මොකද ඒවා auto edit වෙනවා. ඕන ඔයාලට පොඩි වෙනසක් කරගන්න පුළුවන් manual edit කරලා. පේනවාද දැන් මෙතන පේනවනේ. මෙයා orders 93ක් complete කරලා තිනවා මේ AI image editing ගැන category එක යටතේ. ඒ වගේම 4.9 ratings තියෙනවා. ඉතින් මෙයා $15 තමයි මෙයා පටන් ගන්නගෙනත් තියෙන්නේ. ඉතින් අපි මෙයාගේ සාමාන්‍ය ගාණ හදලා බලමුකෝ. $15 ගානේ 93ක් නේ කරලා තියෙන්නේ. එතකොට එනවා $1995. ඉතින් සාමාන්‍ය ඩොලර් රේටින් එක දැන් 300 ගණක් නේ. අපි මම 300 වැඩි කරලා බලමු. ආසන්න වශයෙන් එනවා 4,18,500. ඉතින් 18,500 අයින් කරලා 4,00,000ක් කියලා ගමුකෝ. ඉතින් ඔයා හිතන්නේ AI වලින් වැඩි මහන්සියක් වෙනද 4,00,000ක් හෙව්වා කියන්නේ සෑහෙන ලොකු දෙයක්. ඉතින් දැන් මෙයාට orders 93ක් complete කරලා දෙනවා. මම දැක්ක මෙයාගේ queue එකෙත් orders 9ක් දුක තියෙනවා. ඉතින් මේ වගේ AI images app තියෙනවා. ඒ කියන්නේ AI විදිහට edit කරන images app තියෙනවා free ගන්න පුළුවන් ඒක. මෙන්න මේ විදිහට search කරලා බලුවොත් ChatGPT එකේ පේනද PixArt AI විදිහට දැන් edit කරන්න පුළුවන්.
මේ වගේ ගොඩාක් ඇප්ස් පෙන්වනවා. Canva ඔය වගේ ගොඩාක් ගණන්කන් බැරි තරම් දැන් ඇප්ස් තියෙනවා. ඒ වගේම Android වල මේ පේනවා ඇති මේ වගේ platform වලට iOS Android ඔයාලගේ Windows නමන ඔක්කොටම support කරන apps තමයි මේවා තියෙන්නේ. ඉතින් ඔයාලට මේකෙන් ලේසියෙන් වැඩක් ගන්න පුළුවන්. මම කියන්නේ ඔයාලා දැන් graphic designing කියන එක අනිවාර්යෙන් හැමෝම කරන දෙයක්. ඒ කියන්නේ ඒකට ඉන්න කට්ටිය කියන්නේ sellers ලා වැඩි graphic designing සම්බන්ධ. ඉතින් මේකෙන් සාමාන්‍යයෙන් AI වලින් මේ වගේ වැඩක් කරගන්නවා කියන ඇත්තටම වටිනවා. ඔයාලට සෑහෙන වැඩක් කරගන්න පුළුවන් අනිවාර්යෙන් මේ AI use කරලා. ඉතින් මම කියන පොඩ්ඩක් මේක ගැන ටච් එකේ ඉන්න. මම මේක නිකන් වීඩියෝ කරන් ආවේ. මගේ අයිඩියා එක කියන්න විතර මේ වීඩියෝ එක අරන් ආවේ. මේකෙන් ලොකු දෙයක් පැහැදිලි කරලා මම කියන්නේ. මම කිව්වේ මේ වගේ දැන් කවුරුත් වැඩි සර්ච් මේ වගේ සර්ච් කරලා බලන්නේ නැහැ. ඔයා Fiverr කරන කෙනෙක් නම් ඔයාම දන්නවා ඔයා මේ වගේ හොය බලන්නේ නැහැ. ඔයාට පුළුවන් ස්කිල් එක තමයි ඔයා සෙල් කර ඉන්නේ. ඉතින් ඒ ස්කිල් එකත් සෙල් කරන ගමන් මේ වගේ AI කියන්නේ වැඩි මහන්සියක් නැතුව කරන්න පුළුවන් ස්කිල් එකකුත් ඔයාලා ඒක ස්කිල් එක හදාගන්න දෙයක් නැහැ. මොකද මේවා එඩිට් කරගන්න සාමාන්‍ය පොඩි ස්කිල් එකක් තියෙන්නත් ඕනේ. හැබැයි මේ වගේ වැඩක් කරගත්තොත් ඔයාට සාමාන්‍ය ලොකු ඉන්කම් එකකට එන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මම මේක ගැන වැඩි විස්තරයක් තව වීඩියෝ එකකින් අරන් එන්න. ඉතින් ඔයාලට මේක ගැන තව වැඩි විස්තර දැනගන්න ඕන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. නැත්නම් මගේ WhatsApp message එකකට WhatsApp නම්බර් එකට message එකක් දාන්න. ඉතින් එන අදට අපි කියලා යන සුබ දවසක් හැමෝටම.